ගොඩක් දෙනෙක් මට මැසේජ් කරලා හෝ ප්‍රශ්නයකට තමයි අද විසඳුමක් කරන්න ඇවිත් තියෙන්නේ. ගොඩක් දෙනෙක් කිව්වා මට ඕඩර් දාද්දි මේ විදිහට ඕඩර් එක අන්සක්සස්ෆුල් වෙනවා කියලා. මේකට හේතුව ඔයාලා යූස් කරන VPN එකේ අවුලක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ ඇඩ්‍රස් ට්‍රැක් වෙලා හෝ කාඩ් ඩීටේල්ස් වල අවුලක් වෙන්නත් පුළුවන්. කාඩ් ඩීටේල්ස් අපි කොහොමද ෆේක් නේ දාන්නේ ෆේක් කාඩ් ඩීටේල් එකේ අවුලක් වෙන්නත් පුළුවන්. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ අපි කොහොමද මේ රීසන් එකෙන් නැති වෙන හරියටම අන්පේඩ් එකක් දාගන්නේ කොහොමද කියලා. එහෙනම් වැඩි කතාව ඔන්න අපි වීඩියෝ එකට යමු. Welcome to Trend Official YouTube. Subscribe and share my YouTube channel. මේ රීසන් එකෙන් නැති වෙන අන්පේඩ් එකක් දාගන්න අපි ඉස්සෙල්ලම හරියට වර්ක් ප්‍රොෆයිල් එකක් හදලා FTP ක්ලෝන් කරගන්න ඕනේ. ඒකට තමයි Island app එක තමයි යූස් කරන්නේ. Shell කියන එක ඔයාලා යූස් කරන්න යන්න එපා. මොකද ඒක එච්චර quality නෑ. ඒකට Island එක හොඳයි. ආරක්ෂාව වෙනවා. Island එක ඕපන් කරගෙන මේ මෙතන තියෙන ඊතලයේ තියෙන ඒක ක්ලික් කරලා activate දෙන්න. activate and continue දෙන්න මෙතනට. තවත් සමහරක් කට්ටිය කියලා තිබ්බා යාළුවගේ ෆෝන් වලට Island app එක support නැහැ කියලා. ඒ කට්ටියට විසඳුමක් ඉදිරියේ වීඩියෝ එකකින් අරන් එන්න. මෙතෙන්ට ආවට පස්සේ අපි next button එක ක්ලික් කරනවා. ඊට පස්සේ අපි මෙතනින් activate දුන්නාට පස්සේ අපි මේ වගේ තැනකට load වෙනවා. මෙතන ඔයාලා මේ ඉන්නේ මේ island කියන එකේ ඔයාලගේ mainland කෙනකට select වෙන්න. ඔයාලා මේ mainland කියන එකට ගිහින් ඉවර වෙලා මෙතන AliExpress කියලා තියෙන්නේ. අන්න ඒකට ඉස්සෙල්ලාම ක්ලික් එකක් දාලා මේ ධන ලකුණ ක්ලික් කරලා ඉවර වෙලා මෙතනින් මේ island කියලා තියෙන්නේ. අන්න ඒ ක්ලික් කරලා ඔයාලා මේ එනවා මෙතෙන්ට Google Play කියලා work profile එකෙන් open වෙනවා. මේකෙන් sign in දීලා අපි mail එකකින් ඉස්සෙල්ලාම මේකට sign in වෙන්න ඕනේ. ඔයාලා මේකට අලුතෙන්ම හදාගත්ත Gmail එකක් යූස් කරන්න. කලින් යූස් කරලා නැති fresh Gmail එක අලුත් මේක. අපි මෙතෙන්ට ආවට පස්සේ මම ඔයාලට කලින් කිව්වා fresh Gmail එක හදලා තියාගන්න කියලා. කලින් යූස් කරලා නැති එක. ඔයාලා මේ Gmail එක මෙතෙන්ට දාන්න ඕනේ. මම දැන් ඒක මෙතෙන්ට දාලා ඉවරලා password එකත් enter කරගන්න ඔයාලා. මම ඒ step එක කරන් ඉවරලා වීඩියෝ එකයි continue කරන්න. අපි Gmail එකයි password එක enter කරගත්ත පස්සේ මේ වගේ තැනට එනවා. මෙතනින් I agree ඔබා ගන්න. ඔබලා තියෙන්නේ ඊට මේ වගේ ස්ටෙප් එකක් තියෙනවා. මේක කැන්සල් කරලා දාන්න. මේකත් ස්කිප් කරන්න. ඒකට මේ විදිහට තන කරනවා. මෙතනත් activate දෙන්න. ඊට පස්සේ අපි මෙතෙන්ට activate දෙනවා. එතකොට අපි දෙනවා AliExpress app එක download කරගන්න. ඔයාලා දැන් මේ ඔයාලා මෙතෙන්ට ආවට පස්සේ කරන්න ඕනේ මෙතනින් back වෙන්න. මේ tab එකම close කරලා දාන්න. ඊට පස්සේ අයත් ඔයාලා යන්න Island app එකට. Island app එකකින් AliExpress එක ක්ලික් කරලා මෙතන ධන ලකුණ ක්ලික් කරලා Island දීලා ඉවර වෙලා ඔයාලා AliExpress app එක ක්ලෝන් කරගන්න ඕනේ work profile එකට. ක්ලෝන් කරගත්තේ ඔයාලට data යනවා මේ ඔයාලා කලින් ෆෝන් එක download කරලා තිබෙන දෙහින්දා. ඒ හින්දා ඔයාලට හොඳම වැඩේ තමයි ඔයාලා කලින් ෆෝන් එකට AliExpress app එක download කරලා තියාගන්න. එතකොට තව Tunnel Bear VPN එක download කරලා තියාගන්න ඕනේ. තව download කරලා තියාගන්න ඕනේ ඔයාලා notepad එකක්. එතකොට via browser එක download කරලා තියාගන්න. හරිද? AliExpress download කරලා දැන් අපි මෙතනින් ආයෙත් මේ tab එක close කරලා දැම්මා. Island එකට ගියා. ඊට පස්සේ අපි දැන් clone කරගන්න ඕනේ Tunnel Bear VPN එක. දැන් මම මෙතනින් Tunnel Bear VPN එක ක්ලික් කරලා ධන ලකුණ දීලා Island දීලා Tunnel Bear VPN එක clone කරගන්න යන්නේ work profile එකට. මෙතෙන් තාවට පස්සේ install දෙන්න. ඊට පස්සේ ඒක install වුණා. දැන් ඒ tab එක close කරලා ඒ Island එකට ගිහිල්ලා අපි මේකෙන් download කරගන්න ඕනේ. අපි download කරගන්න ඕනේ notepad එකක් clone කරගමු. මම මෙතන මේ keep note කියන එක clone කරගන්නවා. හරි ඒක clone වුණා. ඒකට play store එකට යන්නේ. කරන්න යන්නේ browser එකක් clone කරගන්න එක. via browser එක simple. ඒ හින්දා ඒක මම download කරලා තියාගත්ත කලින් ෆෝන් එක දැන් මම ඒක clone කරගන්නවා. ධන ලකුණ ඔබලා Island දීලා අපි ඒක clone කරගන්න මේ විදිහට install දීලා. දැන් අපි download කරගන්න ඕනේ app හතරම download කරන් ඉවරයි. clone කරන් තියෙන්නේ මේ app හතරම. දැන් අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම Tunnel Bear VPN එක open කරන් ඉවර වෙලා අපි ඒකට මේ කලින් හදාගන්න account එකක් ඒකෙන් ඒ හදාගත්ත account එකේ email එකයි password එක දීලා login දීලා log වෙන්න. දැන් මම log වෙනවා මගේ email එක password එක ඉන්න ගලලා. දැන් අපි මෙතෙන් ආවට පස්සේ කරන්න ඕනේ මෙතන මේ ලකුණ click කරලා ඉවරලා මෙතනින් country එකක් select කරලා ඒක connect කරගන්න ඕනේ. මම මෙතෙන්දී US country එක තමයි United States තමයි select කරලා continue දීලා connect කරගන්නවා country එක. hello හරි දැන් කනෙක්ට් වෙලා තියෙන VPN එක ඔයාලට පේනවා ඇති ෆෝන් එකේ උඩින් ඒ ලකුණ තියෙනවා කනෙක්ට් වෙලා මේ. හරි දැන් අපි
අපි ඉතුරු වැඩේ කරන් යන්න. දැන් අපි මෙතනින් බැක් වෙලා via browser එකට යනවා. via browser එක දීලා agree දෙන්න. ඊට පස්සේ අපි මෙතන search කරගන්න ඕනේ AliExpress කියලා. මම AliExpress කියලා search කරගත්තා. ඉතින් ආවට පස්සේ AliExpress site එකට යනවා. ඔයාලට සමහර විට captcha එකක් එන්නේ නැති වෙන්න පුළුවන්. මට ආවා. මං හින්දක තමයි fill කරගත්තේ. මෙතෙන්ට ආවට පස්සේ ඔයාලා මේ profile icon එක click කරගන්න. මෙතෙන්ට ආවට පස්සේ මේ sign in කියන උඩ එකපාරක් click කරන්න. ඒකට ඔයාලට pop up වෙයි sign in process එක. හරි මේ විදිහට මේ message එක pop up වුණාට පස්සේ sign in with Google කියන එක click කරන්න. මෙතෙන්ට ආවට පස්සේ කරන්න ඕනේ මම ඔයාලට කලින් කිව්වා fresh Gmail එක හදාගෙන work profile එකට log වෙන්න කියලා. ඒ log වෙද්දි දුන්න අලුත් new Gmail එක මෙතෙන්ටත් දෙන්න. මම දැන් ඒක දෙනවා. දීලා next දෙනවා. ඊට පස්සේ මෙතෙන්ට මේ mail එකේ password එක මම enter කරගන්නවා. ඒක ඔයාලට පෙන්නන්නේ. හරි මම මේ විදිහට password එක enter කරලා next දුන්නා. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ continue දෙනවා. එතකොට අපි මේ වගේ තැනකට load වෙනවා. දැන් අපි මෙතෙන්ට ආවට පස්සේ මෙතනින් back වෙලා කෙලින්ම යන්න ඕනේ AliExpress එකට. AliExpress app එකට ගිහිල්ලා United States select වෙලා තියෙයි VPN එක දාපු හින්දා ඔටෝම ඊට පස්සේ continue දෙන්න. continue දුන්න ගමන් එක්කෝ ඔයාලට මේ වගේ message එකක් pop up වෙයි. pop up වුණ නැත්නම් sign in ඔබලා මෙතෙන්ට එන්න. මෙතෙන්ට ඊට පස්සේ මේ Google කියන එක click කරලා normal විදිහට අපි අර web profile එකට mail එක දුන්න හින්දා ඒක එහෙම pop up වෙනවා. ඊට පස්සේ ඒක okay දෙන්න. ඒකට මේ විදිහට loading කියලා වැටිලා අපිට එනවා ආයෙත් process එකක්. ඒක continue දෙන්න ඕනේ. මෙතෙන්ට ආවට පස්සේ ආයෙත් continue දෙන්න. දැන් අපි සාර්ථක account එක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ accounts වලට ගිහිල්ලා මේකේ country එක change කරගන්න ඕනේ ශ්‍රී ලංකාව විදිහට. මම country එක මේ විදිහට ශ්‍රී ලංකාව click කරලා ශ්‍රී ලංකාව විදිහට change කරගත්තා. දැන් අපිට තියෙන්නේ අපිට ඕන item එක unpaid දාගන්න. ඔයාලට මේ item එක unpaid දාලා පෙන්නන්නම්. මේ දැන් කෙලිම buy now දෙන්න. buy now දීලා ඉවරලා මට ඕන shoe එක මම select කරගන්නවා. මම මේ shoe එක select කරලා size 44 දාලා continue දෙනවා. place order ඔබනවා. ඊට පස්සේ මම මෙතෙන්ට මගේ address detail ටික add කරන් ඉවර වෙලා video එක continue කරන්න. මම මේ විදිහට මගේ address detail add කරලා තියෙන්නේ. මම ඔයාලට video එක පටන් ගද්දින් කිව්වා card details බලපාන්න පුළුවන් කියලා. ඔයාලා පුළුවන් තරම් මේකට fake card වෙනුවට ඔයාලගේ සල්ලි නැති card add කරන්න බලන්න. එහෙම වුණොත් එහෙම ඒවා කොහොමද legit card හින්දා close වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි unsuccessful වෙන්නත්. දැන් මම මෙතනින් place order දීලා මං ගාව තියෙන සල්ලි නැති card එක detail මේකට add කරගන්නවා. හරියන්නේ මං ගාව තියෙන සල්ලි නැති card එක detail මම මේ විදිහට add කරගත්තා. ඊට පස්සේ මම මෙතන මේ තියෙන pay now කියන බටන් එක click කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි order එක unsuccessful නොවි හරියටම unpaid වැටෙන හැටි. මේ විදිහට almost done කියලා ඇවිල්ලා මේ process එක ආව කියන්නේ අනිවාර්යෙන් unpaid එක හරියට වැටෙනවා. දැන් මම මෙතනින් back වෙනවා. එතකොට බලා ගන්න පුළුවන් අපිට මේ විදිහට මගේ unpaid එක සාධකව වැටලා තියෙනවා. ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. එතකොට අනිවාර්යෙන් order එක unsuccessful නොවි හරියට unpaid එක දාගන්න පුළුවන්. මේ අද වීඩියෝ එකෙන් ඔයාලට වැදගත් වුණා. අනිවාර්යෙන් තව කෙනෙක් දෙනකන් share කරලා channel එක subscribe කරන්න තවද කරන්න එපා. මේ වගේම තවත් වීඩියෝ හම්බ වෙනකොට සුබ දවසක්.